රෑ 12ට පාරේ තනියම යනකොට ඔයාට කවදාවත් ඇහිලා තියෙනවද පිටිපස්සෙන් කවුරු හරි එනවා වගේ? පරිස්සම් වෙන්න. ඔයා කවදාවත් දැකලා තියෙනවද සුදු සාරියක් ඇඳගෙන අතේ දරුවෙක් වඩාගත්ත කාන්තාවක් පාර අයිනේ ඉන්නවා? එයාගේ මූණ හරිම අහිංසකයි. වාහනයක් ළඟට ආවම එයා අහයි. අනේ මහත්තයෝ මේ දරුවට පාර මාරු වෙන්න උදව් කරන්න පුළුවන්ද කියලා. රැවටෙන්න එපා. ඔයා වාහනේ නැවතුවොත් එයාගේ ඇස් දිහා බැලුවොත් ඔයා දකින්නේ මිනිසෙක්ව නෙවෙයි. රතු පාට ඇස් කටින් එළියට පැන්න දාල. ඒ තමයි මෝහිනී. ලංකාවේ රැට සිදුවන ගොඩක් රියානතුරු පිටිපස්සේ ඉන්නේ ඇය කියලායි ගොඩක් මිනිස්සු විශ්වාස කරන්නේ. වාහනයට පැන්නට පස්සේ එයා මිනිස්සුන්ව බය කරලා මරලා දානවා. ඔයා මේව විශ්වාස කරනවද? නැත්නම් මේක රැට නිදි මරාගෙන යන ඩ්‍රයිවර්ලා දකින මායාවක්ද? ඔයාට මේ වගේ අත්දැකීමක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. හැබැයි මතක තියාගන්න යක්කුන්ට වඩා මිනිස්සු භයානකයි. ඊළඟ වීඩියෝ එකෙන් මම කියන්නේ හොල්මන් කතාවක් නෙවෙයි. මුළු ලංකාවම රවට්ටලා පොලිසියටත් කොකා පෙන්නපු ලංකාවේ බිහිවුණු භයානකම මහා මොලකරුවාගේ කොල්ල කෑම සහ මිනි වැරුම ගැන. ඒ කතාව අහන්න ඔයා ලෑස්තිද?